මම වටරැක විජිතාමතුරුව මහියංගනේ ගිරාඳුරු කෝට්ටේ රොට්ටලවල මගේ පන්සලේ මං ඉන්නේ. මේ රටේ 2012 අවුරුද්දේ බොදු බල සේනා සංවිධානයේ හදපු වෙලාවේ ඊට එරෙහිව කතා කරපු එකම හාමුදුරුවෝ මේ රටේ මුස්ලිම් ජනතාවගේ දේපල ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම පෙනී හිටියා. ඒ නිසා මට 24 වතාවක් වද දුන්නා. මේ කොදුවට පෙළියට ලොකු හානියක් කළා. මරදම් කඩවලින් මං අවුරුදු ගාණක් බේත් බැන්දා. මං දැන් ලෙඩ ඇඳේ ඉන්නවා. මට දියවැඩියාව ආවා. මේ හાર્ට් එකේ බ්ලොක් එකක් කියලා දැන් මහියංගනේ බදුල්ල රෝහල් වල නතර වෙලා හිටියා. දැන් මහනුවර රෝහලට පෙරේද ගියා. 17 ඩයි පරීක්ෂණයකට එන්න කියලා තියෙනවා. ඉතින් මං දැන් මගේ දායකයෝ තමයි මාව බලාගන්නේ. මං මුළු ලෝකවාසී මගේ හිතවත් සියලු දෙනාටම ආරාධනා කරනවා මාව බලන්න එන්න කියලා. ස්තුතියි සියලු දෙනාටම.